ඩීවී චානක මාර කතාවක් කියනවා නලින් ඒ වගේ ගැන. ඩීවී චානකගේ දාන්නද ඒක? මාමණ්ඩි දාන්නද? පොඩ්ඩක් අහමු. අම්බන්තොට මිනිස්සු කොන්ද තියෙන මිනිස්සු පුළුවන් නම් එන්නේ එළියට ගිහිල්ලා කියන්න හෙට සති දෙකක් ඔබතුමාට ලෙටර් ඔෆ් ඩිමාන්ඩ් එක වෙනවා සති දෙකක් කල් දෙනවා හම්බන්තොට දිසාධිකරණය ඔබතුමාට නඩු දානවා ඒක අනිවාර්යෙන් ඩීවී චානක කරනවා ඔබතුමාලා මාතර දිස්ත්‍රික්කේ නායකයෙක්ගෙන් ගාල්ලේ දිස්ත්‍රික්කේ නායකයෙක්ගෙන් ගිහිල්ලා අහන්න මගේ මාමණ්ඩි දේශපාලනය කරේ කාටද කියලා ගිහිල්ලා සුනිල් හඳුන්නෙත් එකෙන් අහන්න නලින් ඒ වගේගෙන් අහන්න කාටද දේශපාලනය කරේ කියලා අහන්න ඕන රෙකෝඩින් දෙන්න ඕගොල්ලෝ මෙතෙන්ට ගිහිල්ලා ඒගොල්ලෝ කියනවා පාපිසි ඔය දන්නේ නැතුව පාර්ලිමේන්තුවේ කතා කරාට රැයට කතා කරලා මගේ මස්සිනාගේ සමාව ගන්නවා. මස්සිනාගේ සමාව ගන්න ඕන නම් දැන් දාලා පෙන්නන්නද? සමාව ගන්නේ වහන්න ඕනද? ගත්ත උදව් අහන්න ඕනද? වීඩියෝ දාලා පෙන්නන්නද? අපේ ෂොප් එකට ඇවිල්ලා උදව් ගත්තේ බලන්න ඕනද? හම්බන්තොට දිස්ත්‍රික්කේ වුණාම කොන්ද තියෙන්න ඕන. කොන්ද. පුළුවන් නම් එළියට ඇවිල්ලා කියන්න. ඔයගොල්ලෝගේ සුනාමියටවත් බැරි වුණා. මාව පාර්ලිමේන්තුවෙන් එළියට දාන්න. ඔයගොල්ලෝගේ ශ්‍රම දාන්නට බැරි වුණා පාර්ලිමේන්තුවෙන් මාව එළියට දාන්න. ඔයගොල්ලෝගේ JCB වලට බැරි වුණා මාව පාර්ලිමේන්තුවෙන් එළියට දාන්න. ඔයගොල්ලෝගේ 149 තුනට අඩු වෙද්දිත් මම පාර්ලිමේන්තුවේ එන්නවා. ඒක මතක තියාගන්න මන්ත්‍රීතුමා. ඕකේ බරපතල කතාව මන් දන්නේ නැහැ මිනිස්සු ගිහිල්ලා සල්ලි ගත්තද නැද්ද අරවද මේවා දාලා නැහැ මේ කියන්නේ වීඩියෝත් තියෙනවා ඔඩියෝත් තියෙනවා ඔක්කොම තියෙනවා කියලා. විලි ලැජ්ජ නැද්ද කියනකො තමන්ව ජීවත් කරපු මිනිස්සෙක් පාතාල මිනිමරුවෙක් කියලා හංගඩු ගහන්න පාර්ලිමේන්තුවට ඇවිල්ලා මොකක්ද ඒකේ තියෙන සભ્યත්වය මොකක්ද ඒකේ තියෙන සංස්කෘතිය මොකක්ද ඒකේ තියෙන විලි ලැජ්ජාව රැට ගිහිල්ලා කඩේට ගිහිල්ලා සල්ලි ටිකක් හරි මොනවා හරි ටිකක් අරන් එනවා ඒ මිනිහාගෙන් හිඟන්නවා වගේ හරිද මෙතනට ඇවිල්ලා ඉවරලා පාර්ලිමේන්තුවට ඕක දෙනවා මේ මිනිහා පාතාල ක්‍රියාකාරකම් කරලා මැරුණා කියලා කතා කරනවා රනිල් වික්‍රමසිංහගේ මේ අර්ලිගා මන්දිරේ අර මේ මලික් සමරවික්‍රමගේ ගෙදරයි බඩගගා ඉඳලා රනිල් වික්‍රමසිංහ හිරේ දැම්මේ ඉතින් මොකද්ද ඕක ඔවා මොනවද මේගොල්ලන්ට ලැජ්ජාවක් නැහැ මහින්ද රාජපක්ෂගේ ප්‍රතිපත්තිය බෙල්ලෙන් බදාගෙන අරගෙන ඉවරලා මහින්ද රාජපක්ෂව මේ ගෙදරින් එළියට ඇදලා දාලා මහින්දව පරාජය කරන එකනේ මේගොල්ලන්ට ඕනේ මේගොල්ලෝ කාලෙන් කාලෙට එක එක්කෙනාගේ ඇඟේ එල්ලුණා ඒ එල්ලෙන මිනිස්සු දැනගෙන හිටියේ නැහැ මෙයා කූඩැල්ලෙක් කියලා අර බඩගින්න ඉඳපු පිඹුර කියලා මං කිව්වේ පිඹුර අරන් හදාගන්න ගත්ත ගෑනිව කන්න අවස් 7ක් බඩගින්න ඉන්නවා. ගෑණි හිතනවා මූට ලෙඩක් කියලා. බලන් ඉන්නකොට මේ කන්න ඇත්තුව. එතකොට ගිහිල්ලා බැලුවාම මම ડોක්ටර් තමයි කියන්නේ මේ බඩගින්න ඉන්නේ ඔයාව කන්න කියලා. ඔය මහින්ද රාජපක්ෂලාට රනිල් වික්‍රමසිංහලාට චන්ද්‍රිකා බණ්ඩාරනායකලාට තේරුන්නේ නැහැ මේගොල්ලෝ බඩගින්න හිටියේ තමුසලව ගිලින්න කියලා. දැන් ගිලලා තියෙන්නේ. දැන් අපිට තේරෙනවා පොඩි උන් විදියට අපිට ඉතින් කරන්න දෙයක් නැහැ නේ. ප්‍රශ්නයක නෙවෙයිනේ. ඒ ළඟ හිටපු අනිත් උන්ට දැන් මහින්ද රාජපක්ෂගේ වටේ හිටපු නෑදෑයෝ ටිකට උන් තමයි මහින්දව කන්නේ කියලා චෝදනා කරා. රනිල් වික්‍රමසිංහගේ යාළු මිත්‍රයෝ ටිකට උන් තමයි රනිල්ව කන්නේ. බලපුවම කාලා තියෙන්නේ මුන්. අර අඩු ගානේ මේ මිනිස්සු 2007 දී චන්ද්‍රිකත් එක්ක 2005 දී මහින්දත් එක්ක 2010 දී ෆොන්සේකත් එක්ක 2015 දී ආපහු සිරිසේනත් එක්ක. සිරිසේනගේ රනිල් ඒකට හරියට උදව් කරේ නෑ කියලා කියනවා. හැබැයි බලන්න චන්ද්‍ර දවද්ද කට්ටියදී ලාල්කාන්ත මහත්තයා මරු කතාවක් කියනවා 2015 ජනවාරි 9 ඡන්දේ ජනවාරි 8 ඡන්දේ 6 හෝ 5 ලාල්කාන්ත මහත්තයා කියනවා ජවිපේ කියන්නේ තුන් තේරවිල්ලක් අර කඩේ බඩු හොද නෑ මේ කඩේ බඩු ෂුවර් නෑ කියපුවම හොද නැති කඩේ බඩු ගන්න ඕනේ නෑ ඡන්ද දෙන්න ඕනේ කාටද කියලා මිනිස්සුන්ට